Hello friends, ඉතින් ඔන්න අදත් ඔයගොල්ලෝ අපි YouTube channel සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔන්න අද අපි OTG adapter එකක් කොහොමද ෆෝන් එකට කනෙක්ට් කරගන්නේ, ඒ වගේම OTG adapter එකකින් කරගන්න පුළුවන් දේවල් එක්කම පොඩි විස්තර ටිකක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් guys මේ තියෙන මගතේ OTG adapter එකක්. ඉතින් guys මම අද මේකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා තමයි කියන්න යන්නේ. ඉතින් මේ තියෙන OTG adapter එක අපි යන් එනම් වීඩියෝ එකට. ඉතින් guys මෙන්න මම ගාව OTG adapter එක තියෙනවා. ඉතින් බලමු මේකට කොහොමද පෙන් එකක් කනෙක්ට් කරගන්න කියලා. ඉතින් guys ඔයගොල්ලෝ විතර පේනවා පෙන් ගන්න තැනකුත් තියෙනවා මේකේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් ඒකින්ද පෙන් එකක් අපිට ගහ ගන්න ඒකට. ඉතින් guys ඒකට පෙන් එක ගහන්න පුළුවන් හින්දා ඔයගොල්ලන්ට පෙන් එක ගහලා පෙන්නන්න මම. ඉතින් guys මේ පෙන් එක ගහන අපිට මෙන්න මේ වගේ පෙන් එක ගහන්න කැලකුත් එනවා. ඉතින් පෙන් එක ගහුවට පස්සේ මම තා බලන්න පුළුවන් වෙන පෙන් එක ගහලාදී ඉතින් පෙන් එක ගහලත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් පෙන් එක ගහලා පෙන්නද්දී එහෙම තමයි පෙන්නන්නේ. ඉතින් ඕගොල්ලන්ට පෙන් එක ගහලා ඕගොල්ලන්ට මේ 27 type C port එක ගන්න ඕනේ ෆෝන් එකට. ඉතින් බලමු මේක ෆෝන් එකට ගහලත් කොහොමද මේක අපි එක කනෙක්ට් කරගන්න ඕනේ කියලා. ඉතින් guys ඕගොල්ලෝ මුලින්ම මේක ෆෝන් එකට ගහගන්නත් ඕනේ. අපි එදිනෙක බලමු. ඉතින් අපි බලමු මේක මොකද්ද කරන්න පුළුවන් දේවල් කියලා. ඉතින් කරන්න පුළුවන් දේවල් ටික අපි දැන් කතා කරමු. ඉතින් guys අපි බලමු OTG adapter එකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. ඉතින් ඔයගොල්ලන්ට MP3, MP4, MP5 ඉතින් ඒ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට ෆෝන් එකෙන් USB එකට දාගන්න හැකි. ඉතින් ඔයගොල්ලන්ට TF කාඩ් එකක් උනත් microSD අපිට ට්‍රාන්ස්ෆර් කරන තව ඇඩැප්ටර් එකක් තියෙනවා නම් ඔයාලට මේ OTG adapter එකට ගහලා ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ගේ ෆෝන් එකට අපිට පෙන් එකට දාගන්න සේරම දේවල්. ඉතින් මේ OTG එකක් වෙන්නේ අතරම හුවොත් රුපියල් 350 තමයි මම මේක ගත්තේ. ඉතින් මේක ඉතින් එක ගණන් වල තියෙනවා ඩරාස් එකේ තෙමු එකේ වගේම කඩවලක් තියෙනවා. ඉතින් අද ඔයගොල්ලෝ වීඩියෝ එක බලන දෙදී නිකම් තියෙන subscribe button එක ඔබන්න මතක කරන්න එපා. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. ඉතින් අද අපිට මේකේ දැන් තියෙන දේවලුත් බලුවා. ඉතින් මේක හැඩය ගත්තොත් නම් හරිය පොඩි වුණාට මේකේ තියෙන්නේ නිකන් අඟලක් වගේ size එකක් තමයි තියෙන්නේ. ඔකට ෆෝන් එකට ගහන්න පුළුවන් type C හැම ෆෝන් එකකම මම අරන් තියෙන. ඉතින් ගොඩක් ලංකාවේ තියෙනවා microSD, micro USB, පස් type C, type USB C එක වගේ types දාලා ටික තියෙයි. ඉතින් ඔයගොල්ලන්ට ඕන ෆෝන් එකකට වගේ හරියන ඒවා තියෙයි මේ ලංකාවේ ගන්න නම්. ඉතින් අඩු මිලට වගේ ගන්න පුළුවන් තෙමු එකේ දරස් එකේ නම් 100 රුපියල් 100 වගේ තියෙනවා microSD ඒවා. හරි ඉතින් අපි ඔන්න ෆෝන් එකේ home screen එකට ආවා. ඉතින් දැන් අපි ගහලා බලමු OTG එක. OTG adapter එක ගහලා බලමු අපි කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් දැන් මම ගහලා බලනවා. ගහලා බලද්දී ඔයගොල්ලන්ට මෙන්න මේ හරිය අනිවාර්යෙන් පේන්න තියෙනවා මෙන්න මේ ලකුණක් වෙන මෙතන ඔයගොල්ලෝ බලන් ඉන්න YouTube logo එකක් තියෙනවා. දැන් මේක ඊට පස්සේ එකපාරට ඔය එකේ charge ලකුණ කරක් ආවා. ආවට පස්සේ කියන්නේ අපි OTG එක කනෙක්ට් වුණා. දැන් ඔයාගේ ෆෝන් එකේම උඩ මෙතන හරවලා බලද්දී ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ මැසේජ් එකක් බලන්න පුළුවන් වෙනවා. මෙන්න මේ වගේ මැසේජ් එකක් ඔයගොල්ලන්ට එනවා. මෙන්න මේ වගේ මැසේජ් එකක් එනවා. එන එහෙම USB storage add කියලා. එන්න ඒකාව කියන්නේ USB එක කනෙක්ට් වෙලා. ඔයා දැන් ඊපස්සේ යන්න ඕනේ Samsung කියන ෆෝල්ඩර් එකක් නේ Samsung ෆෝන් එක නම්. එතන තියෙනවා මෙන්න My Files app එක. මේ My Files app එකට ගියට පස්සේ My Files app එකට ගියට පස්සේ එන්න එහෙම ඕගොල්ලෝ බලන්න මෙතන තියෙනවා මේ SD card එන්නේ වගේ තැනට මෙන්න මේ වගේ අලුත් එකක් ඇවිල්ලා තිනවා USB storage fun කියලා. ඉතින් මේ ජගත් දෙන ගානේ ටික පෙන්නන. ඉතින් මේක මේ ගැලීට පස්සේ නැති වෙලා යනවා. ඉතින් ඕගොල්ලන්ට කියනවා මෙතනට ඉබුඩ පස්සේ ඕගොල්ලන්ගේ USB එක තියෙන සෙට් එක එනවා. සින්දු එහෙම ඕගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මේකේ කෙලින්ම ගහත හැකි. ඉතින් මේකෙත් ඕගොල්ලන්ට අපේ ෆෝන් එකට නම් ගහලා පෙන්නන්නම්. settings එක වුණා පස්සේ නම් OTG කියලා එන්නේ නැහැ. මම ගහලා පෙන්නන්නම් settings වලත් මෙන්න settings එකට ගියා. පස්සේ මම search bar එකට ගහලා ගහනවා මෙන්න මෙතන OTG කියන එක. මම දැන් ගහනවා මෙතන OTG කියලා. search එක දෙනවා. දේවලක් කරකේ OTG එකක් අතරවත් පෙන්නන්නේ නැහැ. OTG එක පෙන්නන්නේ නැහැ. කැරක් කැරක් තිබ්බට අන්තිමේදී පෙන්නන්නේ නැහැ. මම කලින් බලලා තිනවා OTG එක පෙන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට කෙලින්ම ගහුවට පස්සේ එන්න ඕන. ඉතින් ඔන්න අද මම කියලා දුන්නා ඔයගොල්ලන්ට OTG එක ගහන්න ගිය. මම හැමෝටම සුබ දවසක්. මේ වෙලාවට සබ්ස්ක්‍රයිබ් කරන්න උත්සාහ කරන්න එපා.